ඉතින් අද බලන්න යන්නේ ලික්විඩ් කූලර් එක. ඉතින් ඒ වගේම අද අපි තව එකක් තියෙනවා ඔයාලා පේනවා ඇති ලික්විඩ් කූලර් වගේම එයා කූලර් එක. අපි බලමු දෙකේ එක්ස්චේන්ජ් එක සහ දෙකේම මේ වෙනස්කම් මොනවද කියලා මේ බොක්ස් ඕපන් කරාම. ඉතින් මේ දෙකම හිලා ආර්ටික් ලගේ. ඉතින් මම හිතනවා දැන්ට ලංකාවේ ගන්න පුළුවන් හොඳම එයා කූලර්ස් එහෙම නැත්නම් ලික්විඩ් කූලර් රේන්ජ් එකක් තමයි බ්‍රෑන්ඩ් එක තමයි ආර්ටික් කියන්නේ. මොකද ආර්ටික් වල මම කැමතිම දෙයක් තමයි ආර්ටික් MS4 වගේ තර්මල් පේස්ට් එකක් ගත්තා සාමාන්‍ය අපි හිතනට වැඩිය ලොකු ඉෆෙක්ටිව් එකක් තියෙනවා. ඒ වගේ තමයි මේ ලික්විඩ් කූලර් රේන්ජ් එක අතින් ගත්තත් එහෙම සාමාන්‍ය ඔයාලා දන්නවා මම පර්සනල් ලික්විඩ් කූලර් වලට කැමති නැහැ කියන්නේ. ඔය ප්‍රධාන තමයි ලික්විඩ් එක ලීක් වෙනවා. ඒ සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන රුපියල් 10-15000 තියෙන ලික්විඩ් කූලර්ස් කාලයක් යද්දී අනිවාර්යයෙන්ම පම්ප් වල ඉෂුස් එනවා. අපි ගොතේම මෙතන තියෙන පයිප්ස් වල ඉෂුස් එනවා. ඉතින් ඒක ඉෂුස් එනවානේ. සාමාන්‍ය ඉෂුස් ටිකක් සාමාන්‍ය අඩු කූලර් විදිහට අපිට ගන්න පුළුවන් මාකට් එකේ ඩීප් කූල් සහ ආර්ටික් කියන රේන්ජස් එක. ඉතින් ඩීප් කූල් ආර්ටික් කියන රේන්ජස් දෙක අතරින් ගත්තම දැනට අපි ගෙනල්ලා තියෙනවාට ආර්ටික් මෙතන රිවිව් කරන්න. පළවෙනි දේ තමයි ආර්ටික් ලික්විඩ් එයා කූලර් එක. මේක සාමාන්‍ය ටිකක් හෙවි වැඩි. මොකද මේක ටිකක් බරයි. අපි සාමාන්‍ය මම ඔයාලට පෙන්නන්න නෝමල් රුපියල් 5000 වගේ තියෙන එයා කූලර් එකක්. මේක සාමාන්‍ය මේ උඩ දාලා අල්ලන්න පුළුවන්. පොඩි බර මේකක් එහෙම නෙමෙයි. සාමාන්‍ය මේක ගත්තොත් එහෙම මේක උඩ දාලා අල්ලන්න බෑ මේක බරයි. ඉතින් මේක තමයි ප්‍රොසෙසර් එක සෙට් කරලා පට්ට සයිස් එකක් එන්නේ. ඒ වගේම තමයි මේකේ බලමු බොක්ස් එකේ කියලා තියෙනවා 6 years warranty තියෙනවා කියලා MX6 import කියලා තියෙනවා. මේකේ තේරියම් තියෙනවා. අපි බලමු වැඩි කතාම් තුන නැතුව අපි මුලින්ම මෙන්න මේ ලික්විඩ් කූලර් එක අන්බොක්ස් කරලා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් ලික්විඩ් කූලර් එක තියෙන බොක්ස් එක ඔයාලට ඕපන් කරගන්න. මේක ඕපන් කරගත්ත පස්සේ අපිට හම්බ වෙනවා සාමාන්‍ය විදිහට ඔයාලට පේනවා ඇති. පම්ප් එක මේකේ බලා ගන්න හම්බ වෙනවා ආර්ටික් ලගේ. අපි බලමු මේ බොක්ස් එකේ අයින් කරලා මෙතන බොක්ස් එකක් තියෙනවා. අපි ඒකත් මේ විදිහට අයින් කරගන්න පැත්තකින්. ඊට පස්සේ අපිට තවත් මේ විදිහට බොක්ස් එකක් යටත් තියෙනවා බලා ගන්න. ඊට අමතරව ඔයාලට පේන්නේ තවත් මේකේ බොක්ස් කීපයක් මේකේ තියෙනවා. ඒ දේවල් එක්ක මෙතන ඔයාලට පේන්නේ මේ පම්ප් එක වෙනම තමයි මෙයාලා එවලා තියෙන්නේ සහ පම්ප් එකත් එක්ක ලොකුවට මේකේ මෙන්න මේ ෆෑන් එමෙතන රේඩියේටර් එකත් එක්ක රේඩියේටර් කොටස මේකේ බලා ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් අන්බොක්ස් කරගෙන කලින් මේක පොඩ්ඩක් ඊට ගමු මේ සෙට් එකම ඔයාලට පුළුවන් මේ විදිහට මේ ටික එඩියට ගන්න මේ පැත්තට රයිට්. ඔයාලට පේනද මේක එඩියට ගත්තට පස්සේ කොයි වගේද කියලා රේඩියේටර් එකේ සයිස් එක බොක්ස් එකත් එක්ක ගත්තම ගොඩක් සයිස් එක අතින් ගත්තම වැඩි. රයිට් පේනවා ඇති සයිස් එක ඔය තියෙන්නේ කියලා. අපි ගත්තොත් එimhe සාමාන්‍යයෙන් මේකේ අපිට ෆෑන්ස් වෙනම මවුන්ට් කරන්න ඕනේ. අපි දෙනවා කෝෂයා එහෙම නැත්නම් අපි ගොත් එහෙම NCXT වගේ කූලර් එකක් ගත්තම මේකේ ෆෑන්ස් ටික අපි ෆ්‍රී මවුන්ට් කරන්න නෙමෙයි ඉන්නේ අපිට මවුන්ට් කරගන්න ඕනේ. දැන් අපි ආර්ටික් කූලර් එකට આવොත් එහෙම මේකේ සාමාන්‍ය ෆ්‍රී මවුන්ට් කරලා එන්නේ ෆෑන් ටික. ඒ වගේම මේ පැත්තේ වලට පේනවා ඇති කියන පම්ප් එක මේ විදිහට රිමූව් කරගෙන බලමු පම්ප් එක මොනවද තියෙන්නේ කියලා. හරි ගයිස් ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මෙන්න ඔයාලට පේනවා ඇති මෙන්න මේ පම්ප් එක සෙට් කනෙක්ට් කරන තැන ඔයාලා මෙතන වෙනම පම්ප් එක ඇඩ් කරගන්න ඕනේ. ඒ වගේ තමයි ඔයාලට මෙතන තියෙනවා තව වයර්ස් වගේ දේවල් සම්බන්ධ කරගන්න. අපි මේ දේවල් එක මෙතන කනෙක්ට් කරගන්න කෑල්ල ගමු එළියට. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. සම්පූර්ණ ලයිට් එක තියෙන පේනවා ඇති ෆෑන් එකකුත් මේකේ තියෙනවා. සාමාන්‍යයෙන් මෙතන ෆෑන් එකක් ගොඩක් කාට එනවා අඩුයි. ඉතින් අනෙක් ලික්විඩ් කූලර්ස් වල නම් සමහර ඒවා එනවා අඩුයි. අපි ගොතෙමු ගෝල්ඩන් ෆීල්ඩ් එකේ එහෙම එන චයිනීස් ලික්විඩ් කූලර්ස් වල මෙතනින් ෆෑන් එකක් ගොඩක් කාට එන්නේ නැහැ. ඊට අමතරව ඉතින් ඔයාලට පුළුවන් මේක මෙතනින් කනෙක්ට් කරගන්න මේ විදිහට. ඊට අමතරව මේකට තව තියෙනවා කනෙක්ට් කරන්න වෙන වයර් එකක්. ඒ ටික හම්බෙන අපිට මෙන්න පොඩි ඇක්සසරිස් බොක්ස් එකේ අපි බලමු මේ ලික්විඩ් කූලර් එකේ මේ රේඩියේටර් එකේ කවර් එක අයින් කරලා මේක කොච්චර ලොකුද කියලා. සාමාන්‍ය මේ ලික්විඩ් කූලර් එකේ ඔයාලට පේනවා ඇති මේකේ සයිස් එක කොයි වගේද කියලා. සාමාන්‍ය ෆෑන්ස් වලට වැඩි මේකේ පළල වැඩි. ඒකට මේක සාමාන්‍ය වලට මවුන්ට් කරන්න ලොකු කේසින් එකක් ඕනේ මේ 360 එක මවුන්ට් කරන්න. ඉතින් සාමාන්‍ය ආර්ටික් ලගේ 360 ලික්විඩ් කූලර් එක සාමාන්‍ය ගොඩක් යූස් කරන්නේ Ryzen series එකේ Ryzen 9 9900X වගේ එකකට. එහෙම නැත්නම් අපි ගොතමු Ryzen series එකට ගිහිල්ලා අපි Intel Core පැත්තට ආවත් Intel Core i7 වගේ රේන්ජ් එකේ ඉඳන් i9 වගේ ප්‍රොසෙසර් එක මේක පාවිච්චි කරන ගොඩක් ඕ හිට වෙනවා. ඉතින් අපිට මේ බොක්ස් වලදී තමයි අපිට හම්බෙන්නේ අනිත් කම්පොනන්ට්ස් ටික බලමු ඒවත් ඕපන් කරලා මොකද තියෙන්නේ කියලා. ඔයාලා පේන ඇති මෙතන මවුන්ටින් බ්‍රැකට් එකක් ඒවලා තියෙනවා ඔයාලා. ඊට පස්සේ මවුන්ටින් බ්‍රැකට් එකට අමතරව අපිට මේ පැත්තට ආවත් මේ පැත්තේ බොක්ස් එකේ තවත් දේවල් වලට බලා ගන්න පුළුවන්. මේකත් බලමු ඕපන් කරලා මොනවද තියෙන්නේ කියලා. රයිට් ගයිස් ඉතින් ඔයාලට මෙතනට આવොත් අර අපිට කූලර් එකේ කනෙක්ට් කරන්න තියෙන ෆෑන් කනෙක්ට් එහෙම කූලර් එකේ පම්ප් එකට කනෙක්ට් කරන ෆෑන් එකේ ඒ වගේම තමයි ඊට අමතරව තර්මල් පේස්ට් වගේ දේවල් මේ කවර් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී මේ කූලර් එකට එන්නේ දැන්ට ලෝකේ තියෙන හොඳම තර්මල් පේස්ට් එක කිව්වත් නිවැරදි එනවා MX6 එක.
MX6 එකේ ඔයාලට පේනවාදී ග්‍රෑම් 8ක විතර එකක් තමයි හම්බෙන්නේ. ඊට අමතරව ඔයාලට මෙතනදී පම්ප් එක කනෙක්ට් කරන්න අදාළ ස්ක්‍රූස් ඒ වගේම තමයි මේ පම්ප් එකේ මෙතන හෙඩර් එකට අවශ්‍ය වෙන විදිහට ඔයාලට මේක සෙට් කරගන්න පුළුවන් විදිහට කැලුවොත් බෙන්දු වල බලා ගන්න පුළුවන්. රයිට්. ඉතින් ওই විදිහට තමයි මේක මේ දේවල් ටික ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ওই දේවල් එක ඔයාලට පුළුවන් ඔයාලගේ මෙන්න මේ පම්ප් එකේ ෆෑන් එක මදර් බෝඩ් එකෙන් කන්ට්‍රෝල් කරන්න. මොකද මේකේ මදර් බෝඩ්ස් එකට කනෙක්ට් කරන්න වෙනම කනෙක්ෂන් එකක් දීලා තියෙනවා. රයිට්. ඔය විදිහට තමයි ඉතින් මේ ලික්විඩ් කූලර් එක අන්බොක්සින් වගේ මේකේ තියෙන දේවල් ටික තියෙන්නේ. ඉතින් අපි ඊළඟ PC බිල්ඩ් එකකින් බලමු මේක බිල්ඩ් කරලා මොයි විදිහට මේකේ තියෙන කස්ටමයිස් කරලා අපිට තියෙන ඇඩ්ජස්ට්මන්ට් හදාගන්න. ඒ වගේ තමයි මේ කොහොමද කූලින් එක වෙන්නේ කියලා අපි PC එකක් බිල්ඩ් කරද්දී බලමු. එහෙනම් guys මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. මෙතන මේ වීඩියෝ බලලා ඔයාලා එන්ජොයි කරා නම් තවත් ෂෙයාර් කරන්න මතක කරන්න එපා. එහෙනම් ඉතින් හැමෝටම අලුත් වීඩියෝ එකකින් තොරතුරු සුබ දවසක්.